හායි යාළුවනේ, අද මම ඔයාලට පෙන්වන්න යන්නේ සත්‍ය හැඩයකින් යුක්ත මල් වර්ගයක්. බලමු මේ මල් වැල ඔයාලා අඳුරනවද කියලා. මේ බලන්න. මගේ ගෙවත්තේ ඇදලා තියෙන්නේ. මේ තියෙන්නේ මල්. බලන්න ලස්සනට ඉල්ලලා තියෙන හැටි. තාරාවෙක්ගේ හැඩයෙන් යුක්ත හින්දා අපි මේ මල් වර්ගය හඳුන්වන්නේ තාරා මල් කියලා. බලන්න කොච්චර ලස්සනද කියලා. අපි ගිහින් බලමු ළඟට. මල් වල ගහේ උඩ හැදලා තියෙන හින්දා අපි ටිකක් පෙන්වන්න අමාරුයි. බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. මේ මල් වල මේ බලන්නේ මල කොච්චර ලස්සනද කියලා. මේක හරියටම තාරාවකගේ හැඩේ. ඒකයි මේකට අපි තාරා මල් කියලා කියන්නේ. මේ බලන්න. ඔයාලට පේනවා ඇති. කොච්චර ලස්සනද මේක කියලා. මේ හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ මේ මල් වර්ග බෝ කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මේ තියෙන්නේ ඒ මල් වැලේ එල්ලලා තියෙන ඒ ඇට. අපි බලමු. මේක ඇතුලේ ඇට රාශියක් තියෙනවා. මේ බලන්න යාළුවනේ. මේ චූටි චූටි ඇට වලින් තමයි මේ මල් හැදෙන්නේ. බෝ කරගන්න පුළුවන් අපිට. මේ වගේ ලස්සන ස්වභාවික සෞන්දර්යයේ තියෙන විස්මිත නිර්මාණ අපේ channel එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න කොයිතරම් ලස්සනද කියලා. මේ වගේ මල් වැලේ තියෙන ඇට පිරිච්ච කෝෂ ගොඩාරියක් තියෙනවා. මේ වගේ ඉතා විශාල සංඛ්‍යාවක් ඇට තියෙනවා. මේවයෙන් තමයි මේ ලස්සන මල් වැල මම හඳුන්වන්නේ මේකට තාරා මල් කියලා. මේක බෝ කරගන්න පුළුවන් වෙන්නේ. බලන්න යාළුවනේ කොච්චර ලස්සනද. අපි මලක් අරන් බලමු. ඔයාලා වෙනුවෙන් මලක් හදාගෙන බලමු. පොඩ්ඩක් මම මලක් හදාගන්න. මේ බලන්න. ලස්සනයි නේද යාළුවනේ? මාරම ලස්සනයි.